ඉතින් ඔන්න අදත් අපි ගුරු විභාගය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සම්බන්ධ සුවිශේෂී සාමාන්‍ය දැනීම ප්‍රශ්න කිහිපයක් කරන්න ආවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ප්‍රාග් වෘත්තීය විෂය හඳුන්වා දෙන ලද්දේ 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කිරීම සිදු කරන ලද්දේ 1967 අධ්‍යාපන ව්‍යවස්ථා කෙටුම්පත් මගින් සියලුම පාසල් රජයට පවරා ගන්නා ලද්දේ 1960 වෘත්තීය විෂය ධාරාව හඳුන්වා දෙන ලද්දේ 2017 පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය පිහිටුවන ලද්දේ 1979 වැඩහුරුව අනිවාර්ය විෂයක් කිරීම සිදුවන ලද්දේ 1966 අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආරම්භ කරන ලද්දේ 1978 අධ්‍යාපන විද්‍යායතන මණ්ඩලය පිහිටුවන ලද්දේ 1986 පාසල් ව්‍යවස්ථා සංග්‍රහය නිකුත් වීම සිදුවන ලද්දේ 1920 ජාතික ශිෂ්‍ය බට බලකාය ආරම්භ කරන ලද්දේ 1881 ඊපා සංකල්පය හඳුන්වා දෙන ලද්දේ 2007 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය කරන ලද්දේ 1947 නිදහස් අධ්‍යාපන පනත නීතිගත කරන ලද්දේ 1945 පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කරන ලද්දේ 1981 ධවල පත්‍රිකාව මගින් ශ්‍රේණිය යන්න වසර ලෙස සංශෝධනය කරන ලද්දේ 1981 ධවල පත්‍රිකාව මගින් ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවන ලද්දේ 1985 ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ 1991 ජාතික විභාග වාර ගණන සීමා කිරීම සිදුවන ලද්දේ 1964 තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම ආරම්භ කරන ලද්දේ
1990. උසස් පෙළ සඳහා තාක්ෂණ වේදය විෂය ධාරාව හඳුන්වා දෙන ලද්දේ 2013. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.